රූපේ දක්වා ඇති තොරතුරු වලට අනුව x අගය සොයන්න. x අගය සොයන්න. ත්‍රිකෝණයක් දීලා තියෙනවා. ඒ ත්‍රිකෝණේ සමද්විපාද ත්‍රිකෝණයක්. පාද දෙකක් සමානයි. මේ පාදයේ ඉස්සරහින් තියෙන කෝණය 2x ලු. මේ අගේ x ලු. A B C කියලාත් නම් කරලා තියෙනවා. අපෙන් අහනවා x වල අගය. x වල අගය කොහොමද හොයන්නේ? x වල අගය හොයන්න කලින් මෙන්න මෙතන කෝණය කීයක් වෙන්න ඕනේද? බලන්න කියන්න. මෙතන කෝණය කීයක් වෙන්න ඕනේද? කීයද? සමද්විපාද ත්‍රිකෝණ ප්‍රමේයයට අනුව සමාන පාද දෙක ඉස්සරහින් තියෙන කෝණත් සමාන වෙන්න ඕනේ. මේ පාදයේ ඉස්සරහින් තියෙන කෝණය 2x නම් මේ පාදයේ ඉස්සරහින් තියෙන කෝණෙත් කීයක් වෙන්න ඕනේද? 2x වෙන්න ඕනේ. දැන් සියලුම කෝණ අපිට හම්බෙලා තියෙනවා. මෙන්න මේ කෝණ තුන එකතුව කීයක් වෙන්න ඕනේද? අංශක 180ක් වෙන්න ඕනේ. ඒ කියන්නේ x ධන 2x එකතු කිරීම 2x සමානයි අංශක 180ක් වෙන්න ඕනේ. x ධන 2x කියන්නේ 3x 3x ධන 2x කියන්නේ 5x 5x සමානයි අංශක 180යි. මේ 5යින් කරන දෙපැත්තම 5න් බෙදනවා. මේ පැත්තත් 5න් බෙදනවා. x සමානයි 30 කීයද දෙන්නේ? මෙතන 3යි ඉතුරුයි 36ක් කියලා එනවා. x වල අගය අංශක 36යි. x වල අගය අංශක 36යි.